ආයිබෝන් සුබ සන්දේවක් good morning මම මගේ නම නලින් මම ඉරකාමම් බානගමුවේ මගේ කුඹුරු තියෙනවා මට එච්චර සිංහලෙන් කතා කරන්න බෑ ඒ වුණාට මට උඩ සිංහලෙන් කතා කරන්න ඕනේ කියලා කිතලා මේ පණිවිඩයක් මෙසේජ් එකක් මම දෙන්නම් අපි දැන් අපේ කුඹුරු අද දවසේ 71යි දවසේ මේ අපි මේ කුඹුරට පොහොර ඔක්කොම දාලා ඉවරයි මේ අපි මේ පාර අපේ BBS සමාගමයෙන් අපි කුඹුර වලට ඒගොල්ලන් කියපු ක්‍රම විදිහට අපි පොහොර පාවිච්චි කරා ගිය පාරත් අර BBS ආයතන වලින් ප්‍රොඩක්ට් පාවිච්චි කරලා අපි කුඹුරු අපි කරා මම අක්කරේ 10ක් විතර කුඹුරු කරලා තියෙනවා මේ පාර නම් අපි ඔයගොල්ලන්ගේ ප්‍රොඩක්ට් 7ක් SL ISO rich SL1 තක තව ප්‍රොඩක්ට් 6ක් විතර 7ක් විතර අපි පාවිච්චි කරා ක්‍රොප් ක්‍රෝවර් කියලා එකක් පාවිච්චි කරා ලික්විඩ් එකක් ඊට පස්සේ බෙක්ටෝ බූස්ටර් කියලා එකක් පාවිච්චි කරා ඊට පස්සේ ඉමුන් අප් කියලා තව ලික්විඩ් එකක් පාවිච්චි කරා ඊට පස්සේ අර ෆංගිසයිඩ් විදියට තව ලික්විඩ් එකක් පාවිච්චි කරා අපි කුඹුරට ඉස්සරහම අපි අර කොම්පෝස්ට් විදියට ඒගොල්ලෝ දීපු ප්‍රොඩක්ට් එක අකරයකට කිලෝ 200ක් විතර අපි පාවිච්චි කරා ඒක හාරලා අන්තිම හාරනකොට අපි අර පොළවේ තුල අර පොහොර දැම්මා ඊට පස්සේ ඒකෝ සුපර් ෆොස්ෆේට් කියලා ඒගොල්ලන්ගේ අර ෆොස්ෆරස් තියෙන ප්‍රොඩක්ට් එක අපි පාවිච්චි කරා ඒකට ගිය පාර අපි අකරයකට කිලෝ 40ක් විතර දැම්මා කියලා හිතනවා මේ පාර නම් මගේ මේ අකර 10කටම කිලෝ 20ක් අඩංගු මිටි 12ක් විතර අපි පාවිච්චි කරා ඊට පස්සේ අර BBS ආයතන කියපු විදිහට මේ පාර නම් අපි අකරයකට යූරියා කිලෝ 50ක් විතර දැම්මා අනිත් එක අර ඊට පස්සේ අර MOP පොටස් තියෙනවා ඒක ගිය පාර නම් අකරයකට කිලෝ 50ක් විතර දැම්මා මේ පාර නම් අපි අකරයකට කිලෝ 40ක් විතර දැම්මා ඊට පස්සේ ඒක දාපු ක්‍රමයේ බලනකොට අපි පළවෙනි පාර පොහොර දානකොට අපි යූරියා තෙක්ක අකරයකට කිලෝ 20ක් විතර අපි යදවුවා ඊට පස්සේ අර තෙක්ක ඊට පස්සේ අර ESP කියලා පොහොර එක කිලෝ 10ක් විතර පළවෙනි පාර දැම්මා ඒක පළවෙනි පොහොර විදිහට අපි දැම්මා දෙවෙනි දෙවට පස්සේ අපි අර ස්ප්‍රේ තිබ්බා බෙක්ටෝ බූස්ටර් කියලා ස්ප්‍රේ එකක් තිබ්බා ඊට පස්සේ ක්‍රොප් ක්‍රෝවර් කියලා අර ලික්විඩ් එකක් තිබ්බා ඒක අපි 16 මිලිලීටර් ටැංක් වලට අපි මිලි 250 මිලි දාලා අපි එකට යදවුවා ස්ප්‍රේ කරා ඊට පස්සේ දෙවෙනි පොහොර පළවෙනි පොර 14 ඉඳන්ම දෙවෙනි පොර 26යි 28 වෙනකොට අපි දෙවෙනි පොර මේ අර ESP කිලෝ ඉතුරු තියපු කිලෝ ESP ටික කිලෝ 10ක් ඊට පස්සේ යූරියා කිලෝ 15ක් විතර ඊට පස්සේ MOP කිලෝ 22ක් විතර අපි දැම්මා
ඊට පස්සෙත් ආයේ අපි අර ස්ප්‍රේ ඊළඟ දවසේ අපි කුඹුරු ඇතුළේ තිබ්බ වතුර ටික අපි ලොකුවට තියන්න නැතුව චුට්ටක් අර 1 ඉන්චි විදියට තියලා සමහර තැන් වලට පොළව පේන විදියට අපි වතුර ටික තියලා ඊට පස්සේ අපි ස්ප්‍රේ කරන්න පටන් ගත්තා. ඒ ස්ප්‍රේ වලින් මේ කලින් අපි පාවිච්චි කරපු ක්‍රෝවර් අප් ලික්විඩ් එක අනිත් එක පෙක්ටෝබිස්ටර් එක තව ඉමුණ අප් කියලා අර ලෙඩ එන්නේ නැතුව පාවිච්චි කරන්න අර ස්ප්‍රේ එක අපි පාවිච්චි කරා. ඊට පස්සේ ෆංගිසයිඩ් විදියට අපි අර ලික්විඩ් එකක් එකතු කරලා මිශ්‍ර කරලා අපි ඉදවුවා. ඊට පස්සේ දවස් 36න් පස්සේ අපි ආයේ පොහොර දැම්මා. ඒකට අපි ඉස්සර කලින් කියපු විදිහට යූරියා කිලෝ 20ක් විතර. ඊට පස්සේ MOP කිලෝ 22ක් පාවිච්චි කරා. ඊට පස්සේ එච්චරයි මේ ESP ඉවරයිනේ. ඒක පාවිච්චි කරා. පාවිච්චි කරලා පස්සේ අර කෙමිකල් ටික අපි ආයේ කුඹුරට ස්ප්‍රේ කරා. ඊට පස්සේ මේ දවස් 4-8න් පස්සේ අපි නිකන් චුට්ටක් යූරියා කිලෝ අකරයකට කිලෝ 10ක් විතර අරන් අපි මේකට පාවිච්චි කරා. ඊට පස්සේ එච්චරයි වැඩේ ඉවරයි. දැන් නම් මේ අපේ කුඹුරු හොඳට හැදිලා තියෙන්නේ. මට වෙනසක් පේනවා. ඊට අමතරව කෙමිකල් නැති අපේ කුඹුරු වෙලිපර කෙමිකල් පාවිච්චි කරන්නේ නැතුව අපි කුඹුරු කරා කියලා මට හරි සතුටුයි. ඊට පස්සේ අර BBS ආයතනයේ කියපු විදිහට අපි AWD alternative water drainage කියලා මම කියනවා. ඒ විදිහට අපි වතුර අර කුඹුරු වතුර බේලලා ඊට පස්සේ ආය වතුර අපි ආය වතුරේ කුඹුරට දැම්මා. ඊට පස්සේ බේලලා තමයි හැම වෙලාවෙම බේලලා ආයේ අපි කුඹුරට වතුර දාලා අපි වැඩේ කරගත්තා. දැන් අපේ කුඹුරු හොයන් හොඳට හැදලා තියෙන්නේ. මට හරි සන්තෝෂයි. ඔයාලට දැන් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ තියෙන අපේ කුඹුරු ලොකුවට අර පෙනිකල්ස් ලොකුවට හදලා ඉදලා තියෙන්නේ. තව මේක අකර 6යි. තව කුඹුරු තියෙනවා අකර 4යි. ඒ කුඹුරුත් හොඳට හැදලා තියෙන්නේ. මම හිතනවා අපේ සොයිල් එක අපි පරීක්ෂා කරගන්න ඕනේ ඉදිරියේදී. අපේ හැම වෙලාවෙම අර කෙමිකල් පාවිච්චි කරලා අපේ කුඹුරු අර සොයිල් ටික දැන් අරක් වෙලා තියෙන්නේ. ඒ හින්දා තමයි ගිය අවුරුද්දේ ඉඳලා මම මේ වැඩේ පටන් ගත්තා. මගේ කුඹුරු බලන්න අර එක්කෙනා කියනවා මේක පොඩක් වෙනසක් තියෙනවා කියලා. මේ අල්ලාපු කුඹුරු කරන කට්ටිය දෙවිලා මට අහනවා ඔයගොල්ලෝ වෙනස් විදියට මේ කුඹුරු කරලා තියෙන්නේ මොනවද තියෙන ක්‍රමී කියලා. එහුවා මං කිව්වා බලමු ඊළඟ පාර අපි එකතු වෙලා මේ වැඩේ ටික කරමු කියලා මම කියලා තියෙන්නේ. එච්චරයි මම කියලා තියෙන්නේ. මේ පාර අස්වන්න බලලා අනිත් අයත් මේක කරන්න ඕනේ කියලා මම ආසෙන් ඉන්නවා. අනිත් එක අපි අර වතුර වේලලා ආය වතුර ඇතුල් කරලා අපි කුඹුරු කරනකොට මට අපිට පොඩි වල් ප්‍රශ්න ආවා. වල් ටිකක් වඩා වැඩිපුර වෙලා තිබ්බා වුණාට කමක් නෑ. ඒ කොහොම හරි අපි ඒක ඉකොනොමිකල් අඩු නැති අපි ඒකට කොහොම හරි ඒක නවත් වල් ටික නැති කරා. මට ඒක ඉගෙන ගත්තා. ඊළඟ පාර අපිට 100% බල නැතුව
කරන්න පුළුවන් කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා. ඒකයි එච්චරයි මට කියන්න තියෙන්නේ. මේ පාර නම් මේ අපේ පැත්තේ ගොයන් කපනවා. අර හාල් මිටි වලට බී මිටි වලට වේ මිටි වලට 5000ක් තමයි ඒගොල්ලෝ ගන්නෙ මෝල් වල. ඒ හින්දා අපි මොන තරම් අර බේදම් ටික අඩු කරලා කෙමිකල් ටික අඩු කරලා අපි කුඹුරු ඉදිරියේ කුඹුරු කරනකොට තමයි අපිට කොහොම හරි ලාභයක් හම් වෙන්න පුළුවන්. නැත්තම් අපේ පාඩුයි. මේ පාර නම් අපි පෙස්ට් වලට කිසි කෙමිකල් පාවිච්චි කරන්නේ කරුවනේ දැනට හොඳට තියෙනවා. අනිත් අල්ලපු කුඹුරු වල ඒගොල්ලෝ අර වර්ටිකෝ හෙක්ටරා රේසර් ගොඩක් දේවල් පාවිච්චි කරනවා. මම නම් BBS ප්‍රොඩක්ට් එක විශ්වාස කරලා මුකුත් පාවිච්චි කරන්න නැතුව අපේ කුඹුරේ කරලා තිනවා. දැනට ඒක මට සක්සස් කියලා තමයි මම හිතනවා. BBS ආයතනයේ ඒගොල්ලන් අදහස් හොඳයි කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වස නැති විස නැති බී ටික හාල් ටික අපේ ජනතාවට දෙන්න ඕනේ කියලා ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඒකටත් අපිත් සහභාගී වෙලා ඊළඟ සීසන් වලට කුඹුරු කරන්ට මේ විදියට කරමු කියලා මම හැමෝටම ඉල්ලා සිටිනවා. එච්චරයි තියෙන්නේ. මේ දැන් මෙතෙන් තියෙන වීඩියෝ මගේ අක්කර 6 අක්කරේ වීඩියෝ. තව පොඩ්ඩක් මම පෙන්නන්නම්. මගේ 4 අක්කරේ වීඩියෝ පෙන්නන්නම්. ඕකේ අයබෝන්.